තවත් ස්ථානයක් සොයා යන ගමනක අතරමඟ. යාළුවනේ ගොඩක් අයට සෙවනගල කිව්වම මතක් වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. යාළුවනේ දැන් අපි ලොකේෂන් එකට ඇවිල්ලා මන්දිගේ සැරිසරන්න YouTube channel එකත් එක්ක තුලා ඉන්න ඔයාලා අද වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. මන්දිගේ සැරිසරන්න අද මේ යන්නේ සෙවනකල් ප්‍රදේශයේ ලස්සන තැන් කිහිපයක් සොයාගෙන. අපි දැන් මේ ඉන්නේ තවත් ස්ථානයක් සොයා යන ගමනක අතරමඟ. මේ පේනවා. අපි දැන් මේ ඉන්නේ කටුපිලවැව හොයා යන ස්ථානයේ අතරමඟ. මේ ඇවිල්ලා මොරකැටි පාරේ ඉඳන් කටුපිලවැව ස්ථානයට යන ප්‍රධාන මාර්ගය. මේ බලා ගන්න පුළුවන් මේ ජල පහර හරි ලස්සනට ගමන් කරන ආකාරය. මේ ඇවිල්ලා මොරකැටි පාරෙන් කටුපිලවැව පැත්තට පොල්ලාර පාරේ මීටර් 500ක් 800ක් වගේදී ඔයාලට දැක් ගන්න පුළුවන් දර්ශනයක් තමයි මේ දැන් බලා ගන්න. අපි වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු කටුපිලවැව ස්ථානය කොච්චර සුන්දරයිද කියලා. කටුපිලවැවට එන ඔයාලට මොරකැටි ඉඳන් පැත්තෙන් ඉඳන් එනවා නම් කවුල්ලාර පරිදික ඇවිල්ලා මෙන්න මෙතන ලොකු බෝගහක් තියෙනවා. ඉතින් මෙතනින් ඇවිල්ලා දකුණු අත පැත්තට දාලා දකුණු අත පැත්තට දාලා මීටර් 500ක් විතර යද්දි මෙන්න මේ පාර දිගේ වලට කටුපිලවැව ගාවට යන්න පුළුවන්. යාළුවනේ දැන් අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ ඉන්නේ සෙවනගල ප්‍රදේශයේ සුන්දර තැන් කිහිපයක් සොයා යන ගමනේ තවත් සොඳුරු ස්ථානයක. ඒ තමයි සෙවනගල ප්‍රදේශයේ පිහිටා තිබෙන සංචාරක ආකර්ෂණයකින් යුත් ඒ වගේම සුන්දර වටපිටාවකින් යුත් කටුපිලවැව ප්‍රදේශයේ අභියස. මේ තමයි තියෙන්නේ කටුපිලවැව. අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු කටුපිලවැවේ සුන්දරත්වය කොයි වගේද කියලා. මේ ස්ථානයට එන ඔයාලට මෙන්න මේ ස්ථානයේ ඔයාලා එන පෞද්ගලික වාහන නතර කරලා මේ ස්ථානයේ සොඳුරු අස්සිරිය විඳ ගන්න ගමන් දියනෑමට යාමට පුළුවන්. ඔයාලත් මේ කටුපිලවැව සුන්දර ස්ථානයට ඇවිල්ලා මෙන්න මේ වගේ හරි ලස්සනට නාල කියලා මේ ස්ථානයේ ගිමන් හැරලා ඔයාලට යන්න පුළුවන්. ඔයාලත් මේ ස්ථානයට ඇවිල්ලා බලන්න කියන ගමන් මොකද මේ සුන්දරත්වය අනිවාර්යයෙන්ම විඳින්න ඕන. හරිම ලස්සනයි. මගේ වචනෙන් කියනවා නම් මේක නාන්න කියපු සුප්‍රීම පොට් එක. ඉතින් අද අත්‍තරම අපිට නාන්න විදියක් නැහැ. මොකද අපි මේ වගේ සුන්දර තැන් කිහිපයක්ම සොයාගෙන යන නිසා අපි ඊළඟ ස්ථානයේදී අපි නාන්න වීඩියෝක් අනිවාර්යෙන්ම අරන් එන්න. සුන්දර කටුපිලවැවෙන් සමු ගන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න.
මේ සුන්දර වටපිටාවට එන ඔයාලා මේ ස්ථානයට ඇවිල්ලා කිසිම පොලිතින් කැලලක්වත් කුණු පොඩ්ඩක්වත් දාලා යන්න එපා. මේ ස්ථානය රැක ගන්න. එහෙනම් සමුගන්නම් කටුපිලවල සුන්දර ගම්මානේ. මන්දිගේ සැරිසරන්න දැන් මේ ඉන්නේ සෙවණකල් ප්‍රදේශයේ සුන්දර තැන් කිහිපයක් සොයා යන ගමනේ තවත් සුන්දර ස්ථානයක. මේ තමයි තියෙන්නේ සෙවණකල් සීන් ෆැක්ටරියට යන ප්‍රධාන පාර අභිස්ස තියෙන හරි සුන්දර ලස්සන වටපිටාව. අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු කොයි වගේද මෙතන. ඔයාලට මේ ස්ථානයට ආවම මෙන්න වගේ සුන්දර ලස්සන වටපිටාවක් බලා ගන්න. මෙන්න මේක. හරිම ලස්සන සුන්දර වටපිටාවක්. මේ පැක්ටි පාර මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි. මේ දවස්වල ලංකාවේ ප්‍රසිද්ධ ඊදරණි ලස්සන ටෙලි නාට්‍යයක් වන සංගීත ටෙලි ඩ්‍රාමා එක පවා මෙතන තිරගත කරලා තියෙනවා. ඒ තරම් ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ සෙවණකල පැක්ටි පාර කියන්නේ. ඔයාලට මේ තැනට આવත් හරි ලස්සන view එකක් වගේම ලස්සන වටපිටාවක් බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඉතින් ඔයාලගේ මේ ලස්සන ෆොටෝ ෂූට් එකක් වෙඩින් ෆොටෝ ෂූට් එකක් මෙතන ලස්සනට කරගන්න පුළුවන්. හරිම ලස්සන ප්ලේස් එකක් තමයි මේ පැක්ටි පාර කියන්නේ. මේ කියන්න වචන නැහැ ඉතින් ආයේ. මේකේ සුන්දරත්වය විඳින්න මෙතෙන්ට එන්න ඕන. මේක හරිම ලස්සන ප්ලේස් එකක්. සෙවණකල වටපිටාව කොහේ ඇවිද්දාත් ඉතින් මේ උක්ව ගානන් ඉතින් වරදින්නේ නැහැ. හැමතැනම උක්ව ගා තියෙනවා. සෙවණකල හබරුළු වැව මේ කොහේ ඇවිද්දත් උක්ව ගානන් වරදින්නේ නැහැ. මේ පේනවනේ. මාරම ලස්සන view point. සුන්දරයි. මන්දිගේ සැරිසරන්න දැන් මේ ඉන්නේ සෙවණකල ප්‍රදේශයේ ලස්සනම තැන් කිහිපයක් සොයා යන ගමනේ තවත් එක් සුන්දර ස්ථානයක. මේ තමයි තියෙන්නේ සෙවණකල ප්‍රදේශයේ හැමෝම නාන්න ප්‍රිය කරන ඒ වගේම සංචාරකයන් විශේෂ ආකර්ෂණයක් දිනාගත්ත සෙවණකල බේසම. හරිම සුන්දර ලස්සන ප්ලේස් එකක් තමයි මේ සෙවණකල බේසම කියන්නේ. මෙන්න මේ තාප්පයක් තියෙන තාප්පෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ සෙවණකල සීනි කර්මාන්තය. මේ තියෙන්නේ සෙවණකල බේසම වට වටපිටාව තමයි මේ දැන් කරන්නේ. මේක මාර්ම ලස්සනයි. මේක වතුර අද නම් වැඩි. මොකද මේ දවස්වල සෙවණකල ප්‍රදේශයේ තියෙන කාලකේකත් ඉතාමත් ධර්ම ගත කරන ඉන්නේ. ජලාශ පිටාර කරලා ඒ වගේ ධර්ම තත්ත්වයක තමයි මේ දවස්වල කාලකේක තත්ත්වය තියෙන්නේ. ඉතින් මේ හරිම ලස්සන ප්ලේස් එකක් තමයි මේ සෙවණකල බේසම කියන්නේ. මේක වතුර අඩු වුණ දවසක තමයි මේකේ ලස්සන අපිට කියන්නේ ගොඩක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සුන්දරත්වය විඳින්න ඔයාලා මේ තැනට එන්න ඕන. අපි කිව්වට වැඩක් නැහැ. මේකේ සුන්දරත්වය විඳින්න ඔයාලා මෙතෙන්ට එන්න ඕන. උච්චර කිව්වත් දැනන්න මේක අපි දකින්න දෙයක් එක්ක අපි තමයි මේක කියන්නේ අපි මේ සුන්දරයි කියලා. ඉතින් ඔයාලා මේ තැනට ඇවිල්ලා නාලා බලන්න මේක සුන්දරත්වය කොයි වගේද කියලා. මේක ලංකාවේ
විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගත්ත තමයි මේ සෙවණකල බේස්ම කියන්නේ. මේක තියෙන්නේ සෙවණකල ෆැක්ටරි පිටිපස්සේ. මේ හැම පැත්තකින්ම තියෙන සෙවණකල උප්පෝල. හරිම ලස්සන බේස් එකක් තමයි මේ සෙවණකල බේස්ම කියන්නේ. යාළුවනේ මේක මේ හරියටම සුන්දරත්වය බලන්න නම් මේක නාල බලන්න ඕන. අපි නාල බලමු කොයි වගේද කියලා. zoom කරලා ගන්න. අපි ඉතින් මේ සුන්දර ස්ථානයේ නාල කියලා අපි දැන් මේ යන්න තමයි මේ හදන්නේ. හරිම ලස්සන සුන්දර වටපිටාවක් තමයි මේ සෙවණකල දේශමාවට තියෙන්නේ. ඉතින් ඔයාලත් මෙතනට එන්න, මේකේ සුන්දරත්වය විඳින්න, ඒ වගේම ඇවිල්ලා මෙතන රැක ගන්න. සමුගන්න සෙවණකල මේ සුන්දර වටපිටාවේ. අපි තවත් ලොකේෂන් එකකින් හමු වෙමු. අපි ඊළඟට යන්නේ හබරුලවේ අසිරිය විඳගන්න. අපි ආවේ සෙවණකල පැත්තේ නම් සෙවණකල තියෙන යනවා නම් මෙතන හතරමං හන්දියක් තියෙනවා. හතරමං හන්දියෙන් සෙවණකල තියෙනවා දකුණට දාන්න. ඔය හතේ කන පැත්ත වගේ නම් එනවා. මෙතන යන වමට දාන්න. අපි ඉතින් ලොකේෂන් එකට ගිහලා බලමු කොයි වගේද කියලා. දැන් මේ යන්නේ ස්පීල් එකට ගිහින් බලමු කොයි වගේද. මේ තමයි තියෙන්නේ හබරුලුව ස්පීල් එක. යාළුවනේ දැන් අපි මේ ඉන්නේ සෙවණකල ලස්සන සුන්දර තැන් කීපයක් සොයා යන ගමනේ තවත් එක් සුන්දර ස්ථානයක තමයි අපි දැන් මේ ඉන්නේ. මේ තමයි සුන්දර හබරුලුව. සුන්දරත්වය මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් බලන්න. මේ දින හබරුලුව ස්පීල් එක. අර තියෙන බන්ට් එක. ඔයාලත් සෙවණකල ප්‍රදේශයේ හෝ සෙවණකල අවට සුවිශේෂී ස්ථානවල විශේෂ චාරිකා විශේෂ ගමන් බිමන් යනවා නම් ඔයාලගේ ගමන් මහන්සිය විඩාව ඒ වගේම ඔයාලට මේ තැනට ඇවිල්ලා මෙන්න මේ ස්ථානයේදී නාගන්නාල කියලා ඔයාලගේ ගමන් මහන්සිය විඩාව නිවා ගන්නත් පුළුවන්. ඒ වගේම වෙනම නාන තොටුපළක් අන්නර කොඩියක් ඈත පේනවා. අන්නේ ස්ථානයේදී නාල කියලා එතන නාන තොටුපළක් වෙනමම තියෙනවා. එතන නාල කියලා ඔයාලගේ ගමන් මහන්සිය විඩාව නිවාගෙන මේ ස්ථානයේ අසිරිය විඳ ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් සුන්දර ස්ථාන කිහිපයක් හොයාගෙන යනවා. අපේ ඊළඟ ලොකේෂන් එකට ගිහිල්ලා අපි බලමු ඒ ස්ථානයේ සුන්දරත්වය කොයි වගේද කියලා. අපි සමුගන්නම් හබරුලුව සුන්දර ස්ථාන. යාළුවනේ අපි මේ දැන් ඉන්නේ සෙවණකල ප්‍රදේශයේ ලස්සනම තැන් කිහිපයක් සොයා යන ගමනේ තවත් සුන්දර ස්ථානයක් වගේම පින්වත් උදබිමක්. මේ තියෙන්නේ සෙවණකල ශ්‍රී ගෞතම මහා සෑය. මේ මට පිටුපසින් දැක්කන්නේ ගෞතම මහා සෑය. ඉතින් සෙවණකල සුන්දරත්වය විඳින්න ඔයාලා මේ සුන්දරත්වය විඳිනවා වගේම මේ පින්වත් උදබිමට ගොඩ වෙලා යන්න කියලා ආදරෙන් මතක් කරනවා.
ඔයාලගේ සිත් සතන් නිවාරණ නිදහස් ස්ථානයක් තමයි මේ ශ්‍රී ගෞතම මහා සෑය කියන්නේ. අපි මේ ගෞතම සෑය වටේ පොඩ්ඩක් ඇවිදලා බලමු කොච්චර සුන්දරයිද කියලා. සේවනගල ප්‍රදේශයේ තිබෙන මේ පින්වත් පුදුබිමින් සමුගන්න තමයි අපේ මේ සූදානම. මොකද අපිට තවත් මේ වගේ තවත් සුන්දර ස්ථාන කිහිපයක් සේවනගල ප්‍රදේශයේ අපිට බලා ගන්න තියෙනවා. ඉතින් සමුගන්නම් මේ සුන්දර පින්වත් පුදුබිමින්. යාළුවනේ මේ තමයි තියෙන්නේ යාළුවනේ ගොඩක් අයට සේවනගල කිව්වම මතක් වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. ඒත් සේවනගල කියන්නේ ඉතාමත් සුන්දර පරිසර වටපිටාවකින් යුක්ත සුන්දර වටපිටාවක් තියෙන තැනක් තමයි මේ සේවනගල කියන්නේ. ඉතින් සේවනගල තියෙන සුන්දරම ස්ථානයක් තමයි මේ කිරිබ්බංගව. මන්දිගේ සැරිසරන්න දැන් මේ ඉන්නේ සේවනගල ප්‍රදේශයේ ලස්සනම තැන් කිහිපයක් සොයන ගමනේ තවත් එක් සුන්දර ස්ථානයක. මේ අපි ඉන්නේ දැන් සේවනගල ප්‍රදේශයේ පිටලා තියෙන ඉතාමත් සුන්දර සංචාරකයන්ගේ විශේෂම ආකර්ෂණයක් දිනාගත්ත කිරිබ්බංගව ලඝු ස්මාරක. ඉතාමත් සුන්දර ලස්සන වටපිටාවක් තියෙන. ඉතින් මේ ස්ථානයට එන ඔයාලට මේ වැවේ නාල කියලා මේකේ සුන්දරත්වය විඳලා ඔයාලගේ ගමන් මහන්සිය විඩාව මේ ස්ථානයේදී නිවා ගන්න පුළුවන් සුන්දර ස්ථානයක් තමයි මේ කිරිබ්බංගව කියන්නේ. අපි දැන් මේ ඉන්නේ කිරිබ්බංගව බන්ට් එකේ. මේ තියෙන කිරිබ්බංගව මාරම ලස්සන සුන්දර වටපිටාවක් තියෙන. මේ ස්ථානයට එනවනම් ඔයාලටත් මේ කිරිබ්බංගවට ඇවිල්ලා ආලා කියලා සපට මේක සුන්දරත්වය විඳලා යන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා ලස්සන වටපිටාව. මේ සුන්දරත්වය විඳින්න ඔයාලා මේ තැනට එන්න ඕනේ. ඇවිල්ලා බලන්න.